කලින් වීඩියෝ එකේ ඔයාලා දැක්කානේ මේ මිදුල මැද්දේ වැලි පුරෝපමලු ගොඩක් තියෙනවා. මම මේ වීඩියෝ එකේදීම ඔයාලට කිව්වනේ අලුත් අවුරුද්දට කලින් මට ඒ වැලි මලු ටික මේ මිදුලෙන් අයින් කරගන්න පුළුවන් වුණා කියලා. කොහොම හරි අපි එදා හවසම ගෙදර අය එකතු වෙලා ඒ වැලි මලු ටික මිදුලේ එක පැත්තකට අයින් කරගත්තා. මොකද මිදුල මැද්ද තියාගෙන වැඩ කරගන්න අමාරුයිනේ. දැන් ඉතින් මම ඊයේ හදාගත්ත මේ පාත්තියේ මගේ ළඟ තියෙන ස්නේක් ප්ලාන්ට් ටික හිටව ගන්න තමයි යන්නේ. අවුරුද්දට කලින් මේ පැල ටික මෙතන හිටව ගත්තට මොකද මේ වොයිස් කරන වෙලාව වෙනකොට නම් මේ පැල ටික තියෙන්නේ වෙන තැනක තමයි දැන්. ඒකත් මම ඔයාලට ඉස්සරහට අරන් එන්නම්කෝ. අපේ ගෙදර අවුරුද්දට කැවුම් හදන්නේ අපේ අම්මා තමයි. ඉතින් මේ දවස් ටිකේ අපේ අම්මට නිවාඩු නම් තිබ්බේ නෑ. හෙට තමයි අම්මට නිවාඩු තියෙන්නේ. අද ඉතින් 12 වෙනිදා. දැන් මම මේ හදන්නේ කැවුම් වලට ඕන කරන හාල් ටික පෙඟෙන්න දාගන්න. වෙනදා වගේ නෙවෙයි අපි මේ පාර අවුරුද්දට කැවුම් එහෙම හදාගත්තේ පොඩි ප්‍රමාණයක්. අපේ ගෙදර හැමෝම වගේ ගොඩක්ම කැමති අතිරස වලට. ඉතින් මේ පාර අතිරස ටිකක් වැඩියෙන් හදලා මුං කැවුම් ටිකුයි කොකිස් ටිකුයි හදන්න තමයි මේ හිතාගෙන හාල් ටික පෙගෙන්න දාගත්තේ. දැන් ඉතින් මම මේ ටික හොඳට හොදලා පෙගෙන්න වතුර එහෙම දාලා වහලා තියන්න තමයි හදන්නේ. මේ නම් ඉතින් ඊට පහුවෙනිදා. ඒ කියන්නේ අප්‍රේල් 12 වෙනිදා. අද ඉතින් අපේ අම්මට නිවාඩු දවසක්. ඒක නිසා ඊයේ පෙගෙන්න දාගත්ත හාල් ටික අද අපි කොටන්න මෝලට අරගෙන ගියා. කොටාගෙන ආව හාල් පිටි ටික අපි හදන කැවුම් වලට අනුව දැන් වෙන් කරගත්තා. මුලින්ම මේ තියෙන්නේ අතිරස වලට ගන්න හාල් පිටි. ඒකට අපි තල ඇට බෙදපු සූදුරු එහෙම කලවම් කරලා තියෙන්නේ. දෙවණියට තියෙන්නේ මුං කැවුම් වලට ගත්ත හාල් පිටි ටික. ඒකට මුං ඇට කුඩු කරලා මුං පිටිත් දාලම තමයි තියෙන්නේ. දැන් මේ අපේ අම්මා හදන්නේ කැවුම් වර්ග දෙකටම ඇති වෙන විදිහට එකවරම පැණි ටික උණු කරගන්න. හැමෝම කැවුම් හදන සාම්ප්‍රදායික විදියට නෙවෙයි අපේ අම්මා නම් කැවුම් හදන්නේ. අම්මට මාවේනික වෙච්ච විදියකට තමයි එයා කැවුම් හදන්නේ. සාම්ප්‍රදායික විදියට අතිරස හදද්දී අතිරස මිශ්‍රණය පැණිත් එක්ක ලිපේ තියලා රත් කරලා හාල් කුඩු කරද්දී ඉතුරු වෙන කප්පි හැම දාලානේ හදන්නේ. අපේ අම්මා අතිරස හදද්දී නම් හාල් පිටියකට කෙලින්ම උණු කරපු පැණි එක දාලා කලවම් කරලා තමයි මිශ්‍රණය හදාගන්නේ. අර කිව්ව විදියට හදනවට වැඩිය මේ ක්‍රමේ නම් ටිකක් ලේසි. ඔයාලත් කොහොමද කැවුම් හදන්නේ කියලා කියන්නකෝ. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් මම ආදරණීය ඉල්ලීමක් ඉල්ලනවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. දැන් නම් ඉතින් අතිරස එකේ පදම ඇවිල්ලා තමයි තියෙන්නේ. මේක තව ටිකක් වෙලා ආනලා ඉවර වෙලා වහලා තියලා තව ටිකකින් ඉතින් අපි බෙද ගන්න තමයි යන්නේ.
අපි කැවුම් හදන හැම දවසකම මුලින්ම හදාගන්නේ අතිරස තමයි. ඊට පස්සේ තමයි අනිත් කැවුම් හදන්න පටන් ගන්නෙ. ඒකටත් ඉතින් එක හේතුවක් තියෙනවා. මම ඒක ඔයාලට ඉස්සරහට කියන්නම්කෝ. කැවුම් හදන හැම දවසකම මං තමයි ඉතින් මේ අතිරස දාන්නේ. අම්මා තමයි ඉතින් කැවුම් ටික බෙදලා ගන්නෙ. අදත් ඉතින් එහෙම තමයි වුනේ. මගේ ඉතින් ආසම් වැඩේ තමයි ඉතින් මේ අතිරස දාන එක. ගොඩක් අය අතිරස වෙන තැටියක වඩලානේ තෙල් එකට දාගන්නේ. අපි නම් ඉතින් අතේම වඩලා තමයි තෙල් එකට කැවුම දාගන්නේ. එතකොට නම් ටිකක් ලේසි. ඒ වගේම අපේ කැවිලි මේස ලස්සන කරගන්න ඕන නිසා මේ අතිරස මිශ්‍රණයටම සව් ටිකක් කලවම් කරලා බගිනි කැවුම් විදියට හදාගත්තා. ඒකේ වීඩියෝ එකක් නම් මේකේ නෑ. අපි නම් කැවුම් බදින්න හිතාගෙන හිටියේ උදේ වරුවේ. ඒ වුණාට අත්තම්මගේ කැවුම් හදන වැඩවලට අපි උදව් කරන්න ගියපු නිසා අපිට ඉතින් ටිකක් පරක් වුණා. දැන් නම් කැවුම් මිශ්‍රණේ භාගයක්ම හදලා ඉවරයි. කැවුම් මුට්ටියේ කට ළඟටම කැවුනුත් පිරීලා තමයි තියෙන්නේ. මේ වෙනකොට වෙලාව නම් රෑ 7:00ටත් කිට්ටුයි. හිතුවේ නැති තරම් වෙලාවක් ගියා අතිරස එක හදා ගන්න නම්. අතිරස ටික හදලා ටිකක් වෙලා ඉඳලා එක පිම්මෙම අපි මේ හදන්නේ මුං කැවුම් ටික හදා ගන්න. දැන් ඉතින් ලහි ලහියෙන් මේ මුං කැවුම් මිශ්‍රණය තමයි අනාගන්නේ. මට තමයි ඉතින් කැවුම් හදද්දි අමාරුම වැඩ ටික එකතු වෙන්නේ. දැන් මම මේ හදන්නේ මුං කැවුම් වලට කෑලි ටික කපා ගන්න. මුං කැවුම් මිශ්‍රණයට පැණි ටිකක් වැඩි වුණ නිසා මේක තුනී කරලා කෑලි කපා ගන්න එක නම් ටිකක් අමාරු වුණා. මං ඉතින් මුං කැවුම් වල කෑලි ටික කපනකම් අම්මා තනියම තමයි මේ කැවුම් ටික නම් බැද්දේ. දැන් වෙලාව රෑ 10ටත් කිට්ටුයි. අපි දෙන්නටම හොඳටම නිදිමතේ තමයි මේ කැවුම් ටික නම් බැදගත්තේ. මං ඔයාලට කලින් කිව්වනේ අපි අතිරස මුලින්ම හදලා මුං කැවුම් පස්සේ හදන්න හේතුවක් තියෙනවා කියලා. ඔයාලා දැක්කනේ මුං කැවුම් හදද්දි බැටර් එකක් හදාගන්නවා. ඒ බැටර් එක මුං කැවුම් හැදලා ඉවරුනහම ඉතුරු වෙනවා. ඒක ඉතුරු වෙච්ච එක විසික් කරන්නේ නැතුව අපි ඒකටම කොකිස් මිශ්‍රණය හදලා ඒකෙන්ම තමයි කොකිස් හදාගන්නේ. ඒ වුණාට මේ පාර ටිකක් රෑ වෙච්ච නිසා අපි මේ වෙලාවේ කොකිස් හදවුවේ නැහැ. හෙට උදේට හදනවයි කියලා හිතලා මුං කැවුම් හදලා කැවුම් හදන එක නතර කරා. මේ නම් ඉතින් ඊට පහුවෙනිදා ඒ කියන්නේ පරණ අවුරුද්ද දවසේ මේ දවසේ නම් අම්මා වැඩට ගියපු නිසා මායි නංගිලා දෙන්න එකතු වෙලා තමයි කොකිස් හැදුවේ නම් අපි ඉතින් පාට දෙකකින් කොකිස් හදාගත්තා. රතු පාටයි කහ පාටයි දාලා. අද දවසේ කරන්න වැඩ ගොඩක් තිබ්බ නිසා අනිත් වැඩ ඔක්කොම කරන්න කලින් මුලින්ම අපි කරේ මේ කොකිස් හදන වැඩේ තමයි. මේ වැඩේ කරලා ඉවර කරගත්තාම අනිත් වැඩ ටික කරගන්න ලේසි නිසා රතු පාට කොකිස් මිශ්‍රණයට රතු පාට කලරින් එකතු කරලා සීනි ටිකක් වැඩිපුර දාගත්තා. කහ පාට කොකිස් මිශ්‍රණයට නම් පුරුදු විදියටම ඉතින් කහ කුඩු තමයි එකතු කරගත්තේ. උදේට කන්න හදන්න ඕන නිසා මං ඉතින් මුලින්ම කොකිස් ටිකක් හැදුවා. ඊට පස්සේ ඉතින් මං කන්න හදන්න ගියා. ඊට පස්සේ ඔක්කොම කැවුම් ටික හැදුවේ නංගිලා දෙන්න එකතු වෙලා.
අවුරුද්දට ගන්න කියලා අපි වේලපු ඉන්දියාප්ප වගේක් අරන් තිබ්බා. දැන් ඉතින් අද මේක බදින්න ඕන නිසා ආපහු ටිකක් දාලා වේලලා තමයි මේ ගත්තේ. මේක ඉතින් බැදලා පැණි දාලා එහෙම තමයි ගන්නෙ. ඊයේ දවසේ උදේ ඉඳන් හවස් වරුව වෙනකම්ම අපි කරේ මිදුල අස් කරන එක. අද ඉතින් මේ හවස් වරුවේ අපි හදන්නේ ගේ ඇතුළ අස් කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් මං එහෙනම් ඔයාලට අරන් එන්නම් මං කොහොමද ගේ ඇතුළ අස් කරගත්තේ කියලා. එහෙනම් මාත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි.